අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ලෙස ශානි අබේසේකර නැවතපත් කිරීම සඳහා වැඩ බලන පොලිස්පතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා. ජාතික ජන බලවේගයේ රජ්‍ය පත්වීමෙන් පසුව කොන්ත්‍රාත් පදනම මත පොලිස් සේවයට යලි බඳවාගත් ශානි අබේසේකර මහතා අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ටාසේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළේය. මේ අතර මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස ක්‍රියා කළ නියෝජ්‍ය පොලිස්පති පී අම්පාවිල මහතා පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් සිටි අතර ඔහු යලිත් පොලිස් සේවයට කොන්ත්‍රාත් පදනම මත කැඳවා තිබේ. මේ අනුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇති බව වාර්තා වෙනවා. අම්පාවිල මහතාද අති විශිෂ්ට විමර්ශකයෙක් වන අතර මීට පෙර අම්පාවිල මහතා ශානි අබේසේකර මහතා යටතේ සේවය කර තිබීම විශේෂත්වයක්. මේ වන විට ඇතැම් කණ්ඩායම් ශානි අබේසේකර මහතා ජාතික ජනබලවේග යටතේ දේශපාලන වේදිකාවට සම්බන්ධ වීම සම්බන්ධයෙන් විවේචනයට ලක් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගෞරවය කෙලසීමට කටයුතු කරමින් සිටින පසුබිමක අබේසේකර මහතා නැවත රාජකාරි බාරගෙන තිබේ. කෙසේ වෙතත් අබේසේකර මහතා ජාතික ජනබලවේගයේ විශ්‍රාමික පොලිස් සාමූහිකයා හරහා දේශපාලන වේදිකාවට ගොඩ වූයේ එවකට රාජ්‍ය සේවයෙන් විශ්‍රාමික නිලධාරියෙකු වශයෙන් ඔහුට හිමි මූලික මිනිස් අයිතිවාසිකම් මතයි.